කොහොමද ඔයාලා සියලු දෙනාම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ kitchen counter top එක මේ cover කරන වීඩියෝ එක. ඔයාලා කවුරුත් කැමතිද මේ වගේ videos බලන්න? ඔන්න ඉතින් අපි එකතු වෙලා මගේ kitchen counter top එක ලස්සන කරමු. මුලින්ම මම පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේ මගේ sink එක තියෙන තැන corner එක. එතනට මම grass carpet කෑල්ලක් දාලා තමයි අලයි සුදු ලුණු විදාන ceramic bowl දෙක තියාගන්න හිතුවේ. background එක සුදු පාට නිසා මට හිතුණා මෙන්න මේ pizza tray එක මෙතනට හරියට ගැලපෙයි කියලා. ලස්සන ටිකක් වැඩි කරගන්නත් එක්ක pan mat එකක් තියලා ඒක උඩින් indoor plant එකකුත් තියාගත්තා. දැන් බලන්නකෝ එතන look එක. ගල් වංගෙඩියට හොඳම තැන මෙතන කියලා තමයි මට හිතුනේ. ඒකත් එතනින් තියලා ඒක උඩින් මනි ප්ලාන්ට් එකක් තිබ්බම හරි අමුතු ෆ්‍රෙෂ් ලුක් එකක් කිචන් එකට එකතු වුණා. ඊට එහා පැත්තේ ඉඩේ මම ටී කොෆි රැක් එක තියාගන්න තමයි හිතුවේ. මම මේක ගත්තේ තෙමෝ එකෙන් රුපියල් 3600 ගාණක් වගේ වුණා මේක. අරගෙන නම් ටික කාලයක් වෙනවා. මගේ කවුන්ටර් টොප් එකටත් ඒක ගොඩාක් මැච් වෙනවා. ඉතින් ඒකත් highlight වෙලා පේන්න මම grass carpet එකක් උඩින්ම ඒකත් තියාගන්නවා. පිටි සීනි තේකොළ කෝපි ඒ හතරම දාන්න එකම size එකෙන් එකම විදියට බෝතල් හතරක් මම ගෙන්න ගත්තා. මම ගෙන්න ගත්තේ Facebook page එකකින්. ඉතින් ඒ හතර මගේ මේ rack එකට ගොඩාක් මැච් වෙනවා. බෝතල් හතරත් මේ විදියට පෙහෙදගෙන ඒ ටිකත් මම රැක් එකෙන් තියාගත්තා. මගේ කවුන්ටර් টොප් එක ලස්සන කරන්න මේ පුංචි පැලවලට ලොකු හැකියාවක් තියෙනව නේද? බලන්නකෝ මම ඉතින් මෙතනටත් ඒ දෙයම පාවිච්චි කරලා ලස්සන එකතු කරගත්ත විදිය. ඒ පැත්ත නම් දැන් හදාගෙන ඉවරයි. මට තියෙන්නේ දැන් මේ පැත්ත හදාගන්න. එතනත් ඉතින් මුලින්ම grass carpet එකක් තියාගෙන pan mat එකක් තියාගත්තා. මෙන්න මෙයාව තමයි මම පාළු මකන්න එතනට එකතු කරගන්න ඉන්නේ. මං හරි මාස ලස්සන මගේ කිකිලි හාමිනේ. එයාවත් මං තෙමු එකෙන් තමයි ගෙන්න ගත්තේ. මේක මට රුපියල් 3700 ගාණක් වගේ වුණා. පුංචියට හිටියට මේ කිකිලි හාමිට බිත්තර 30ක් 35ක් වගේ දාලා තියාගන්න පුළුවන්. පෙනුමට නම් පොඩි වුණාට මෙයාට එච්චර බිත්තර දාන්න පුළුවන් කියලා මමවත් හිතුවේ නෑ. කිකිලි හාමිනේගේ පාළුවට මං එයාලගෙන් මැටි පෝච් එකට දාපු ඉන්ඩෝර් ප්ලාන්ට් එකකුත් තියාගන්නවා. ගෑස් කුකර් එක පිටිපස්සට මේ විදිහට රැක් එකක් තියාගෙන ඒක උඩට මම ටයිල් තීරුවක් බැලන්ස් වෙන්න තියාගන්නවා. ඒක උඩින් තමයි මගේ හැඳි ටිකයි ආටිෆිෂල් ප්ලාන්ට් එකකුයි කලර් බැලන්ස් කරන්න මෙන්න මේ සෝල්ට් බෝල් එකයි එකතු කරගන්නේ. ඊටත් පස්සේ මේ පැත්තෙන් තමයි මම ස්පයිසි රැක් එක තියාගන්න හිතාගත්තේ. මොකද උයන වෙලාවට ස්පයිසි ටික ළඟ තියෙන එක අපිට උයන එක ඉක්මන් කරගන්න ලොකු පහසුවක් වෙනවා. ඉතින් ඊට කලින් මට හිතුණා මේ ස්පයිසි බොටල් ටික පොඩ්ඩක් පිහදලා පිරිසිදු කරගන්න. ඔයාලා 3-5 දාන්නේ ප්ලාස්ටික් බෝතල් වලට නම් අද ඉඳන් හරි ඒ දෙයින් මිදෙන්න උත්සාහ කරන්න. එකපාරට නම් අපිට ලොකු වේදමක් දරා ගන්න බැරි වෙයි. ඒ චුට්ට හරි සල්ලි එකතු කරලා වීදුරු බෝතල් ටිකකට මාරු වෙන්න උත්සාහ කරන්න. ඒ ගමන්ම ඔන්න මම මේ ස්පයිසි රැක් එකත් පිළිවෙලට අස් කරගෙන ඉවර කරගත්තා. මෙන්න මේ වෝල් හැංගින් රැක් එක බලන්නකෝ. ඒකත් මම මිලදී ගත්තේ Facebook එකෙන්. හැබැයි ඒකට ස්ටිකර් දෙකකින් තමයි මේක වෝල් එකට එල්ලන්න තිබ්බේ. ඒත් ඒ ක්‍රමේ නම් සාර්ථක වුණේ නැති නිසා මං හස්බන්ඩ්ට කියලා වෝල් ප්ලග්ස් දාලා මේක බිත්තියට හයි කරගත්තා. කරද මුංගු, කරාබු නැටි, අබ සූදුරු, උළුහල් වගේ දේවල් තමයි මං එතන තියාගන්නේ. ඉතින් ඔන්න අන්තිමට කිචන් කාපට් දෙකකුත් දාලා ගෑස් එක ළඟටත් කාපට් එකක් දාලා මම මගේ කුස්සිය ලස්සන කරගත්තා. මේ තමයි මගේ කිචන් එකේ ෆයිනල් ලුක් එක.
වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාට මගේ කිචන් එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.